මෙගාපික්සල් 108ක ෆ්ලෑග්ෂිප් මට්ටමේ කැමරාවක් 45 වොට් ටර්බෝ චාර්ජින් තියෙන මේ තමා Xiaomi සමාගමෙන් නිකුත් කරපු Redmi Note 14 5G ෆෝන් එක. ඉතින් අද කතා කරමු මේ ෆෝන් එක ගැන. Open eye, feel the waves cut through me, hypnotized by the sounds I'm breathing in. Hold tight, chemicals collide. ඉතින් අපේ මේ Redmi Note 14 5G ෆෝන් එක මෙන්න මේ ලස්සන බොක්ස් එකේ තමා අපිට මිලදී ගන්නකොට ලැබෙන්නේ. ඉතින් මේ බොක්ස් එක ඇතුලේ අපේ Redmi Note 14 5G ෆෝන් එක වගේම අපිට 45 watt charge එක, ඒ වගේම standard USB to USB type C කේබල් එකක් හම්බෙනවා අපිට. තව SIM removal tool එක, ඒ වගේම හොඳ quality එකක් තියෙන back cover එකකුත් අපිට මේ device එකත් එක්ක හම්බෙනවා. ඊට අමතරව ඉතින් warranty card එකයි quick start guide එකයි මේ box එක ඇතුලේ අපිට දැක් ගන්න පුළුවන්. මුලින්ම අපි මේ ෆෝන් එකේ design එක ගැන කතා කරලා ඉමු. ඔයාලටත් බැලු බැලමට පේනවා මේකේ ලස්සන ඩිසයින් එකක් දැක් ගන්න පුළුවන්. මේකෙදී අපි උඩ පැත්ත ගැන කතා කරොත් අපිට මෙතෙන්දී අපිට දැක් ගන්න පුළුවන් මයික්‍රොෆෝන් එකක්, IR සෙන්සර් එක, එතකොට මේකේ ස්පීකර් සිස්ටම් එකක්, ස්පීකර් එකක්, එතකොට 3.5mm හෙඩ්ෆෝන් ජැක් එක වගේ දැක් ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ දකුණු පැත්ත බැලුවොත් අපිට වොලියුම් අප් ඩවුන් බටන්ස් වගේ පවර් බටන් එක දැක් ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ වම් පැත්තේ නම් මොකුත් සදාහනක් නැහැ. ඒ වගේම යටට ආවහම අපේ SIM card tray එක, ඒ වගේම type C port එක, mic එක වගේම අනිත් ස්පීකර් එකක් දැක් ගන්න පුළුවන්. මේකේ ඉස්සරහ ඩිසයින් එක ගැන බැලුවොත් ඉස්සරහ ලස්සන punch hole කැමරා එකක් එක්ක, selfie කැමරා එකක් එක්ක ගොඩක් තින් බ්‍රෙසල්ස් එක්ක තමා මේ ඩිස්ප්ලේ එක එන්නේ. ඒ වගේම මේකේ පිටිපස්ස ගත්තාම ට්‍රිපල් කැමරා සිස්ටම් එකත් එක්ක ලස්සන ඩිසයින් එකක් දැක් ගන්න පුළුවන්. අපි ඩිස්ප්ලේ එක ගැන වගේම මේකේ කැමරා සිස්ටම් එක ගැන වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු. අපි මුලින්ම මේ ඩිවයිස් එකේ තියෙන මේන් ෆීචර්ස් වගේම performance ගැන කතා කරලා ඉමු. ඉතින් මේකේ processor එක ගැන කතා කරොත් MediaTek Dimensity 7025 කියන process එක තමා මේකේ දැක් ගන්න හම්බෙන්නේ. ඉතින් මේකේ OS එක ගැන කතා කරොත් අපි මේක buy කරද්දී අපිට තියෙන්නේ Android 14 OS එක උඩ Xiaomi ලගේ Hyper OS එක run වෙනවා. ඉතින් මේකේ storage ගැන කතා කරොත් අපිට මේකේ storage සහ RAM version තුනක් දැක් ගන්න පුළුවන්. 6GB RAM 128GB storage version එක, ඒ වගේම මේක ගත්තොත් 8GB RAM 256 storage version එක, 1TB දක්වා SD කාඩ් එකක් ඉන්සර්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේකෙදී එතකොට අපිට මේක ඩුවල් SIM සපෝට් කරනවා. හැබැයි ඔයාලට SD කාඩ් එකක් පාවිච්චි කරනවා නම් එක SIM එකක් සහ හයිබ්‍රිඩ් SIM කාඩ් ස්ලොට් එක අපිට SD කාඩ් ස්ලොට් එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එක SIM එක සහ SD කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට SIM දෙකක් පාවිච්චි කරන්න පුළුවන් SD කාඩ් එකක්. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් අගල් 6.67ක AMOLED ඩිස්ප්ලේ එකක් තමා දැක් ගන්න. ඉතින් මේ ඩිවයිස් එකේ මේ ඩිස්ප්ලේ එකේ අපිට රිෆ්‍රෙෂ් රේට් එක විදියට 120Hz රිෆ්‍රෙෂ් රේට් එකක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එකේ ප්‍රොටෙක්ෂන් වලට යාලා පාවිච්චි කරලා තියෙනවා Corning Gorilla Glass 5 version එක. ෆ්‍රේම් එක වගේම බැක් එක ප්ලාස්ටික් වලින් තමා නිපදවලා තියෙන්නේ. ඒ වගේම මේකේ ඝනකම් විදියට ගත්තොත් මිලිමීටර් 7.9ක් දැක් ගන්න පුළුවන්. මේකේ weight එක විදියට ගත්තොත් RAM 190ක් දැක් ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ ඩිවයිස් එකේ බැටරි එක. මේකෙදී මේ ඩිවයිස් එක බල ගන්නන බැටරි එක මිලිඇම්පියර් 5110ක බැටරි එක. ඒ කියන්නේ අපිට normal use කරලා මේ ෆෝන් එක දවස් දෙකක් විතර කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. hard use කරනවා නම් ඒත් කිසි ප්‍රශ්නයක් නැතුව දවසකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක 45 watt turbo charging support කරනවා. ඉතින් Xiaomi සමාගම කියනවා මේ ඩිවයිස් එකේ බැටරි එක අවුරුදු 4කට පස්සෙත් බැටරි හෙල්ත් එක 180ට වඩා තියෙනවා කියලා. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ ඩිවයිස් එකේ බැටරි එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා කියලා. ඉතින් මේකේ ඔඩියෝ සිස්ටම් එක ගැන කතා කරොත් මේකේ ඩුවල් ස්පීකර්, ඒ කියන්නේ ස්ටීරියෝ ස්පීකර් සිස්ටම් එකක් දැක් ගන්න පුළුවන්.
අපි මේ ඩිවයිස් එක මෙහෙම අපේ ඉස්සරහ තියාගෙන මොකක් හරි ස්ටීරියෝ මියුසික් එකක් අහනවනම් ඒකේ සරවුන්ඩින් ගතිය අපිට හොඳට දැනෙන. ඒකට තවත් හේතුවක් වෙනවා මේකේ Dolby Atmos ෆීචර් එක මේකේ තියෙනවා. ගොඩක් කට්ටිය Bluetooth hand free වලට මාරු වෙලා තියෙන කාලෙක උනත් මෙයාලා තාමත් 3.5mm headphone jack එක දෙන්න අමතක කරලා නැහැ. මේක අපි තවදුරටත් කතා කරොත් මේකේ IP64 splash dust and water resistant පහසුකම් තියෙනවා. වරදවා තේරුම් ගන්න එපා. water proof නෙමෙයි resistant. මම දන්නවා. ඔයාලා බලාගෙන ඉන්නේ මේකේ කැමරා සිස්ටම් එක මොන වගේද කොහොමද ඒකේ quality එක කියලා. අපි මුලින්ම මේකේ rear camera system එක ගැන කතා කරමු. මේකේ main camera එක megapixel 108ක කැමරා එකක් තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා flagship මට්ටමේ කැමරා එකක් මේකේ තියෙනවා. ඒ වගේම මේකේ optical image stabilizer පහසුකම වගේම EIS කියන electrical image stabilizer කියන එකත් අන්තර්ගත වෙනවා. ඒ නිසා අපිට ගොඩක් ස්මූත් එලවෙන්නේ නැති වීඩියෝස් රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ රෙකෝඩින් ගැන කතා කරොත් 720p 30 frames per second වගේම 1080p 30 frames per second වගේ රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ෆ්ලැග්ෂිප් මට්ටමේ කැමරා සිස්ටම් එකක් දීලා අපිට full HD දක්වා full HD 30 frames per second විතරක් දුන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ වුණාට ඊට වඩා දෙයක් මේකේ වීඩියෝ පැත්තට එනකොට දෙන්න තිබ්බා කියලා මම හිතනවා. ඒ වගේම මේකේ මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් කැමරා එකකුත් දැක් ගන්න පුළුවන්. සහ මේකේ 2 මෙගාපික්සල් මැක්‍රෝ කැමරා එකක් තියෙනවා. ඉතින් මේකේ ෆ්‍රන්ට් කැමරා එක ගැන කතා කරොත් මේකේ 20 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරා එකක් තියෙනවා. ඒක අපිට ලස්සන පන්ච් හෝල් කැමරා එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ selfie කැමරා එකෙනුත් 1080p 30 frames per second වගේම HD 720p 30 frames per second රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. මේකේ කැමරාස් දෙකම, ඒ කියන්නේ rear කැමරා එක වගේම front selfie cam එකෙන් දෙකම ගැන කතා කරද්දී මේකේ ගොඩක් quality noise ඉතාම අඩු, ඒ කියන්නේ image noise ගොඩාක් අඩු වීඩියෝස් වගේම ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ night mode එක නිසා අපිට රැටත් ගොඩාක් clear videos ෆොටෝස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක AI කැමරා පහසුකමක් තියෙනවා. ඒ නිසා ලස්සන විදියටම AI processing වලින් අපිට අපේ ෆොටෝස් වල වීඩියෝස් වල color adjustment මේකේ AI feature එකෙන් සිද්ධ කරනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට අපිට ෆොටෝස් එහෙම පස්සේ color editing කරන්න ඕනේ නැති තරම් ලස්සනක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ AI ෆොටෝ එඩිට් කිරීමේ පහසුකම, ඒ වගේම ඒ කියන්නේ අපිට අපි ගන්න ෆොටෝ එක අහස තියෙන විදිය වෙනස් කරන්න, ඒ වගේම ඔබ්ජෙක්ට් ඉරේස් කරන්න වගේ දේවල් පවා මේකේ ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඩිවයිස් එකේ කැමරා සිස්ටම් එක ගැන කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒක තවත් වීඩියෝ එකකින් ටෙස්ටිං එක්කම කතා කරමු. අපිට මේ ඩිවයිස් එක කලර්ස් 3කින් ගන්න පුළුවන්. මේ ඩිවයිස් එක තමයි ලැවෙන්ඩර් පර්පල් කියන කලර් එක. ඒ වගේම මිඩ්නයිට් බ්ලැක් වගේම කොරල් ග්‍රීන් කියන කලර්ස් තුنين අපිට මේක බයි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් ඉන්ට්‍රස්ටිං රිවියස් වගේම තාක්ෂණය ගැන හැමදේම දැනගන්න VS Brother අපිව subscribe කරලා like කරලා share කරලා set වෙලා ඉන්න. ඉතින් තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.